තව එක්සාම්පල් එකක් ගත්තොත් මෙතන තියෙනවා y equals brackets x to the power 3 plus x to the power 7 into to the power 4. එතකොට මේකෙත් දැන් අර කතාවමයි තියෙන්නේ. අපි තනි ටර්ම් එක විදිහට x to the power 3 ගත්තොත් xn රූල් එක දාලා එතන 7යි. හැබැයි මෙතන මේ තනි ටර්ම් එක විදිහට x to the power 7 තිබ්බත් xn රූල් එක දාලා ඒක ගතයි. හැබැයි දැන් මෙතන තියෙන්නේ මේ දෙකම ඇඩිෂන් එකක් විදිහට දාලා බ්‍රැකට් දාලා තනි එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒතර දැන් මේ වෙලාවෙදිත් අපිට xn රූල් එක තනි තනිව දාන්න බෑ. ඇයි මේ දෙකම එකතු කරලා තනි ටර්ම් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වෙලාවලත් අපි කරන්නේ මෙතන දැන් අර මේ මුකුත් නැතුව x to the power 4 කියලා ඔහම තිබ්බනම් කිසිම ගැටලුවක් නැහැ. 4x 4 times x to the power 4 minus 1 දැම්ම දාලා සිම්ප්ලිෆයි කරන්න තියෙන්නේ. ඒ විදිහටම අපි කරන්නේ මෙතන මුකුත් නැහැ කියලා හිතාගෙන මෙතන තියෙන x එක විතරක් කියලා හිතාගෙන අර රූල් එක දානවා. එතකොට මෙතන කියනවා y equals x එක විතර නම් තියෙන්නේ 4 ඉස්සරහට එනවා x to the power n minus 1 නේ. හැබැයි දැන් මෙතන අපි x කියලා හිතාගත්තේ මෙන්න මේ තනි කෑල්ල. ඒක එතනට දානවා. එතකොට තනි එක්ස්ප්‍රෙෂන් එකම x to the power 3 plus x to the power 7. දැන් හැම x දැම්ම නම් මෙතන තියෙන power එක එනවා 4 minus 1 විදියට මෙතන 3 කියලා එනවා. වැඩේ ඉවර නැහැ. චේන් රූල් එක දානකොට අර මෙතන x කියලා හිතාගත්ත එක ආයේ ඩිෆරෙන්ෂিয়েට් කරන්න ඕනේ. එහෙනම් times මෙතන මේ කෑල්ල x to the power 3 plus x to the power 7. අන්න දැන් මේ ගැටලුවක් නැහැ. උඩ කිසිම power මුකුත් නැහැ. මේ කෑල්ල වෙන මේ කෑල්ල වෙන මාන්සක දාන්න තියෙන්නේ. මෙතන y equals 4 times x to the power 3 plus x to the power 7 brackets to the power 3 into මේ කෑල්ල ආන්සර් කියනවා 3x square plus 7 times x to the power 6. That's it. අද මෙතන සිම්ප්ලිෆයි කරන්න දෙයක් නැහැ. මේක වෙනම බ්‍රැකට් එකක්, මේක වෙනම බ්‍රැකට් එකක්. කැමති නම් කරන්න. ඉතින් එච්චර සිම්ප්ලිෆයි කරන්න ඕනේ නැහැ. That's the answer. තව එකක් ගත්තොත් Q10. Let's say y equals sin 3x square. හරි. දැන් අපි ෆෝමියුලා එක තියෙන්නේ y equals sin x වලට. හැබැයි දැන් මෙතන තියෙන්නේ y equals sin 3x square කියලා. ඒතකොට දැන් මේ වෙලාවෙදිත් අර අපේ මේ ස්ටෑන්ඩඩ් ෆෝමියුලා එක දාන්න බෑ. මෙතන තියෙන වෙන කතාවක්. ඒ වෙලාවට අපි කරන්නේ මෙතන මුකුත් නැහැ. මෙතන sin x කියලා තියෙන හිතාගෙන හදාගෙන යනවා. dy/dx equals එතකොට sin x තිබ්බනම් මේකේ ආන්සර් ගන්න ඕනේ cos x. හැබැයි දැන් කේස් එක තියෙන්නේ මෙතන තියෙන්නේ x නෙමෙයි 3x. එහෙනම් අර x කියලා හිතාගත්ත එක ආයෙ ඩිෆරෙන්ෂিয়েට් කරන්න තියෙන්නේ 3x square. එතකොට මේක කිසිම ගැටලුවක් නැහැ. xn රූල් එක දාන්න තියෙන්නේ. times මෙතනින් එනවා 3 into x square කියන්නේ අර මෙතන constant එක අයින් වෙනවා. කොහොම වෙනවා මෙතන මේ power එක ඉස්සරහට එනවා x මේකෙන් එකක් අඩු වෙනවා 2 minus 1 ඔක්කොම ටික multiply. ඒතර වෙනවා මෙතනින් එන 3 වරක් 2 6යි. එතකොට 6 into x to the power 2 minus 1 කියන්නේ x ඒකත් උම ඉස්සරහට ගත්තා cos x. easy answer. තව එකක් ගත්තොත් Q11 y equals හිතමු e 3x to the power 4 plus 7x කියලා ගමු. හරි. දැන් අපේ සාමාන්‍ය ෆෝමියුලා එක තියෙන්නේ ex වලට. ඒ කියන්නේ dy/dx කියන්නේ y equals ex තිබ්බනම් මේක ඩිෆරෙන්ෂিয়েට් කරාම කෙලිම dy/dx ex කියලාම ඉන්නේ. හැබැයි දැන් මෙතන ex වෙනුවට තියෙන්නේ e to the power 3x to the power 4 plus x කියලා නෝ තනි එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. ඒතකොට දැන් මෙතන මේ එක්ස්ප්‍රෙෂන් එක නැතුව x විතරක් තියෙන කියලා හිතාගෙන සාමාන්‍ය විදිහට හදනවා. dy/dx equals ex තිබ්බනම් ආන්සර් එක ex ම තමයි. හැබැයි දැන් මෙතන තියෙන්නේ ex නෙමෙයි. අපි මේක x කියලා හිතාගෙන හදනවා.
ඒනට නාන්සකම දාන්නට එක් තිබන එක් මයි නම් මේක තිබ ගෙන මේක මේනවා 7x හැබැ කලින් කිවෝවගේම එක් කළ හිතාගත්ත කායි ඩිෆරෙන්ශේට් කළ වැඩි කරලා දාන්න ඕනේ 3 ඕක මේක හදන්න පුළන් අවුලක්නෑ එක් දාන්න ති 7x times බ්‍රැකට් එක දාගත්තා තුළ මෙතන ආන්සර් ගෙනවා 3 times 4 times x to the power හතරෙන් එකක් යාම 3යි plus 7x කියන්නේ ඉතින් හතරවා මෙතන ඉස්සරහා තියෙන එක එතකොට ඒක අඩු කිරීම එක කැල්ල හැම වෙනවා 3 7x times මෙතන 3 times 4 12 2x cubes plus මෙතනින් x වල කඩු කිරීම එකයි කියන්නේ පවර් එක බිඳුවයි. ඒතකොට පවර් එක බිඳුවයි කියන්නේ මේ කැල්ල සම්පූර්ණම එකයි. එතකොට 7 into 1 into 1 the answer is 7. එතකොට මේ ටික අය සිම්ප්ලිෆයි කරත් ඔච්චර තමයි ඉන්නේ. ඔක තමයි ෆයිනල් ආන්සර්. චේන් රූල් එක ඔක තමයි දාන තියෙන ලේසිම විදිය.